මම අද කතා කරන්න හදන්නේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් ගැන උදේ නැගිට්ටට පස්සේ ඇතිවන විලුඹේ කැක්කුම ගැන. ආයුබෝවන් මම වෛද්‍ය මහේෂ් ජයතිලක මම ආයුර්වේද වෛද්‍යවරයෙක්. මම ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නගරයේ ආයුර්වේද ප්‍රතිකාර පවත්වාගෙන යනවා. උදේ නැගිට්ටාම ඇතිවෙන මේ විලුඹේ කැක්කුමේදී අපිට ඇවිල්ලා කියන ප්‍රධාන ලක්ෂණයක් තමයි උදේ නැගිට්ට ගමන් විලුඹේ කැක්කුම තියෙනවා. අඩිය ගහනකොට අමාරුයි, ටිකක් දුර උඩ පැන පැන වගේ යන්න ඕන, කොරග ගහ වගේ යන්න ඕන, කැක්කුම තියෙනවා. විනාඩි 20ක් විතර ගියාට පස්සේ ඒක හරියනවා කියලා. ඒ වගේම බත් කණ්ඩ ඉඳගත්තට පස්සේ දවාලට බත් කණ්ඩ ඉඳගත්තට පස්සේ එහෙම නැත්නම් ටීවී බලන් ඉඳගත්තට පස්සේ ආපහු නැගිටලා අඩිය තියෙනකොට ආයෙත් විලුඹ කැක්කුම එනවා කියලා මේගොල්ලෝ කියනවා. මේ විලුඹ කැක්කුම අනිත් විලුඹ කැක්කුම් වලට වඩා වෙනස් වෙන්නේ මේක එක වෙලාවකදී ඇති වෙලා තවත් වෙලාවකදී නැතුව සාමාන්‍ය විදිහට වැඩ කටයුතු කරගන්න පුළුවන් වෙන නිසා. මේ වගේ විලුඹ කැක්කුමකදී අපි හොයලා බලනවා මේ විලුඹ කැක්කුමට හේතු වෙන හේතුව මොකක්ද කියලා. විශේෂයෙන්ම ප්ලාන්ටර් ෆේෂියල් ලිගමන්ට් එකේ ප්‍රශ්නයක් තියෙනවද? එහෙම නැත්නම් අචිලිස් ටෙන්ඩන් එකේ ප්‍රශ්නයක් තියෙනවද? එහෙම නැත්නම් ඒ අස්තියක් ආශ්‍රිතව කැල්සියම් තැන්පත් වෙලා තියෙනවද කියලා අපි හොයලා බලනවා. ඒ අනුව තමයි අපි ට්‍රීට්මන්ට් එක ප්ලෑන් කරන්නේ. තෙල් ගාන එක, ඖෂධ යොදන එක, සමහර ආහාර භාවිතා කරන එක නවත්තන්න කියන එක, ඊට පස්සේ තමන්ගේ ජීවන රටාවේ සිද්ධ කරන වෙනස් වීම් වගේ දේවල් මේ වෙලාවේදී අපි රෝගියාට නිර්දේශ කරනවා. මේ වගේ රෝගියෙකුට අපි ගාවට එනකොට අපි මතක් කරලම කියනවා තමන් ගාව තියෙන රිපෝට්ස් ඔක්කොම අරගෙන එන්න. ඒතකොට ඒක හරියම ලේසි වෛද්‍යවරු ප්‍රතිකාර තීරණය කරනකොට. ඔයාටත් මේ වගේ විලුඹ කැක්කුම් තියෙනවා නම් ඒකට බය නැතුව ආයුර්වේද ප්‍රතිකාර ගන්න. ඉතින් එහෙනම් බොහොම ස්තුතියි මෙච්චරලා වීඩියෝ එක බලුවට. කවුරු හරි කෙනෙකුට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා නම් එයාට මේක ෂෙයා කරන්න. බොහොම ස්තුතියි.